මුළු මහත් ගෝලීය දේශපාලනයම සම්පූර්ණයෙන්ම උඩයට කුර කරමින් තුන්වන ලෝක යුද්ධයක බිහිසුණුම පෙරනිමිති පෙන්වන අතිශය මාරාන්තික සිදුවීම් පෙළක් එකවර වාර්තා වෙලා තියෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව දියත් කරන්න ගිය ඔපරේෂන් ස්ලැජ්හැමර් මෙහෙයුම తాවකාලිකව කල් දමා අලුත් න්‍යෂ්ටික කිවිසුමකට ඉගිකර තිබූ මොහොතක ඊට දැඩි ප්‍රතිචාර දක්වමින් ඉරානයේ ටෙහෙරාන් පාලනය විසින් ඇමරිකාවට පෙරලා අතිශය භයානක අනුතුරු ඇඟවීම් කර තිබෙනවා. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ ප්‍රධානියා ප්‍රකාශ කර සිටියේ ඇමරිකාව තමන්ට එරෙහිව සෙල්ලම් කරන්න හැදුවොත් ඔවුන් කිසිසේත්ම බලාපොරොත්තු නොවන මට්ටමේ දැවැන්ත මිලිටරි පුදුම කිරීම් රැසකට ඉදිරි පැය කිහිපය ඇතුළත මුහුණ දීමට සිදුවන බවයි. බුද්ධ්‍යංශ ආරංචි මාර්ග පවසන විදිහට මේ පුදුම කිරීම් කියන්නේ ඉරානයේ විසින් රහසින් නිපදවා අවසන් කර ඇති බවට සැකකෙරෙන ඔවුන්ගේ පළමු න්‍යෂ්ටික අවිය හෝ මුළු ඇමරිකාවේ නාවික හමුදාවම එකවර විනාශ කළ හැකි අතිනූතන හයිපර්සොනික් මිසයිල් තාක්ෂණය විය හැකියි. ඉරානයේ මේ මාරාන්තික ප්‍රකාශයත් එක්කම පෙන්ටගනයේ සහ වොෂින්ටනයේ දවල මන්දිරයේ දැඩි කෑමොර දීමක ඉන්නේ ඕනෑම මොහොතක ඉරානයේ පළමු ප්‍රහාරය එල්ල වේද කියන මරණ බයෙන්. හැබැයි මේ හැම දෙයකටම වඩා මුළු බටහිර ආධිපත්‍යයම සලිත කරපු ලොකුම සෙවණැලි මෙහෙයුම අද උදෑසන බීජිං නුවරදී නිල වශයෙන් ආරම්භ වුණා. ඒ තමයි ඇමරිකාවේ ජනාධිපති ට්‍රම්ප් චීනයෙන් පිටත් වෙලා ගිය වහාම රුසියානු ජනාධිපති ව්ලාඩිමිර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් බීජිං නුවරදී අතිශය රහසිගතව මුණ ගැසී සාකච්ඡා ආරම්භ කිරීම. චීන ජනාධිපතිවරයා ට්‍රම්ප් සමග සාකච්ඡා ඉතාම සාර්ථකයි කියා ලෝකයට රංගපෑමක් කර දින කිහිපයකින් පුටින් තමන්ගේ මාලිගාවට කැඳවීමෙන් පැහැදිලි වෙන්නේ බටහිර බලය සම්පූර්ණයෙන්ම බිඳ දැමීම සඳහා චීනය සහ රුසියාව එකතු වී මහා ද්වීත්ව රංගනයක් ක්‍රියාත්මක කරන බවයි. වසා දැමූ දොරවල් පිටුපස පැවැත්වෙන මේ පුටින් ෂී ජින්පින් හමුවේදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා වෙන්නේ ඇමරිකාවේ ඔපරේෂන් ස්ලෙජ්හැමර් රහස් යුද මෙහෙයුම් වලින් ඉරානය බේරගන්නේ කොහොමද සහ ඔවුන්ට අවශ්‍ය අතිනවීන රුසියානු ගුවන් ආරක්ෂක පද්ධති සහ චීන චන්ද්‍රිකා තාක්ෂණය ලබා දෙන්නේ කොහොමද කියන එකයි. මේක හරියට ඇමරිකාවට එරෙහිව ලෝකයේ ප්‍රධාන සුපිරි බලවතුන් දෙන්න සහ මැද පෙරදිග සිංහයා වන ඉරානය එකතු වෙලා හදන මාරාන්තික ත්‍රිත්ව සංවිධානයක් වගේ.